වාසනාවන්ත සුබ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දිනසුරැස් ජ්‍යොතිෂ නාලිකාව වෙත එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාටම. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2026 මාර්තු මාසයේ ලග්න පලාපල විස්තරය ගැන. මිත්‍යාවෙන් තොර වී අඳුරෙන් එළියට පියනගමු කියන තේමාව සමග අපි බලමු ඔබගේ ලග්නයට කොහොමද කියලා. විශේෂයෙන්ම මේක පොදු පලාපල විස්තරයක් පමණයි. ඔබටම ආවේනික පලාපල විස්තර බලා ගන්න නම් උපන් දිනයේ වේලාව උදේද හවසද කියලා තිරේ දිස් වෙන WhatsApp අංකයට එව්වොත් පැය දෙකක් ඇතුළත ඒ විස්තර බලා ගැනීමේ හැකියාව තියෙනවා. හඬපටයක් දල අතින් ලියන ලද පලාපල විස්තරයක් දුරකථන ඇමතුමකින් පලාපල විස්තර කරලා දෙනවා. මල්වර චාරිත්‍ර පොරොන්දම් පලාපල නිවාසනයක් වාස්තු විද්‍යාත්මක උපදෙස් හැම දෙයක්ම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔබ යම් මානසික පීඩනයක ඉන්නවා නම් ඒ මානසික පීඩනය ඇති වෙලා තියෙන්නේ කොයි කාලයක ඉඳන්ද? කොයි කාලයක් ඒක තියෙනවද? ඒවට ගන්න ඕන ප්‍රතිකාර මොනවද? ඒවට සුදුසු දේවල් මොනවද කියලා මේ ජ්‍යොතිෂ න්‍යාය ධර්මයන් අනුව හොඳින් පැහැදිලි කර දීමක් අපි සිදු කරනවා. එහෙනම් අපි යොමු වෙමු 2026 මාර්තු මාසයේ පලාපල විස්තරය සඳහා. කොහොම වුණත් මේ පලාපල විස්තරය පොදු පලාපල විස්තරයක් පමණයි. මෙහිදී ගොඩක් වෙලාවටම ඔබ ගෙවන මහදසා, අතුරුදසා, සෙනසුරු ඒ රාශියක අපල අනුව මේක වෙනස් වීමට ඉඩකඩ තිබෙනවා. සිතුම් පැතුම් ඉටවන වාසනාවන්ත සුභානාගතයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරන වෘශ්චික ලග්න හිමියනි ඔබට අපි බලමු 2026 මාර්තු මාසය කොහොමද වෘශ්චික ලග්නයන් වන ඔබට කියලා. විශේෂයෙන්ම රැකියා කටයුතු වලදී දැඩි වගකීමක් පැවරෙන කාලයක්. වෙනදට වැඩිය වගකීම් සම්භාරයක් ඔබ උඩට එන හැඩක් තමයි තියෙන්නේ. කොහොම වුණත් මේ අවස්ථාවේදී රහස් සතුරු කුමන්ත්‍රණ ඇති වෙන්නටත් ඉඩකඩ තිබෙනවා. මොකද ඔය එකට වැඩ කරන අය අතරේ තිබුණු සුළු මතභේද ඔය හිතේ තියාගෙන ඉඳලා බොහෝ විට මේ අවස්ථාවේදී ප්‍රයෝජන ගන්නට අනිසි ප්‍රයෝජන ගන්නට ඉඩකඩ පවතින කාලයක්. බොහොම පරිස්සමට වැඩ කටයුතු කර ගැනීම සිදු වෙනවා. ඒත් ඔබගේ ඉදිරි සැලසුම්, ඔබගේ ලිපි ද්‍රව්‍ය, ඒත් එකම යන්නේන ගමන් බිම, ඔබට වැරදිච්ච තැන් ගොඩාක් වෙලාවටම තමන්ගේ පෞද්ගලික දේවල් තමන් සතුවම තබා ගැනීම අතිශයින්ම වැදගත් වෙනවා. ඒකත් ඔබ හොඳට මතක තියාගන්න. ඒ වගේම තමයි මේ නිලධාරි මණ්ඩලය. නිලධාරි මණ්ඩලයේ ඉහළම නිලධාරීන් නෙවෙයි පසුපෙළේ නිලධාරීන්ගෙන් තරමක් ගැටලු මතුවෙන්න පුළුවන්. විශේෂයෙන් මේ ගැටලු මතුවෙන්නේ මේ රාජකාරී සම්බන්ධයෙන්. මේ රාජකාරී කටයුතු වලදී අර තමන්ගේ රාජකාරියට අමතරව වෙනත් වගකීම් පැවරෙන නිසා ගැටලු මතුවෙන්න පුළුවන්. නමුත් මේක ඊටාම ඉවසීමෙන් වැඩ කටයුතු කිරීම තුළින් සමතයකට පත් කරගන්න පුළුවන්. විශේෂයෙන් ආවේගකාරී සිතුවිලි වලින් අයින් වෙලා වාද විවාද වලට පැටලෙන්නේ නැතුව බොහෝම ඉවසීමෙන් වැඩ කටයුතු කිරීම වැදගත් වෙනවා. කොහොමවත් මේ බුද්ධිය තමයි මේ අවස්ථාවේදී මෙහෙවන්න ඕනේ. බුද්ධියෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඒ අවස්ථාවට අනුව කටයුතු කිරීම. ඒ අවස්ථාවට අවශ්‍ය දේ මොකද්ද? ඒ සැලසුමක් අනුව වැඩ කටයුතු කිරීම ඊටාම වැදගත් වෙනවා. එතකොට මේ ගැටලු වලින් නිදහසීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි රැකියා කටයුතු තරමක් එපා වෙන්නටත් හේතුවක් වෙනවා. නමුත් ඒක එසේ විය යුතු නැහැ. හිත හදාගන්න වැඩ කටයුතු සාර්ථකව කරගැනීමේ හැකියාව තියෙනවා. රැකියාව සාර්ථකව කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ස්ථාන මාරුවක් ඇති වෙන්නට ඉඩකඩ තිබෙනවා. කියන්නේ ස්ථානයෙන් ස්ථානයකට මාරු වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් තමන් වැඩ කරන තැනින්ම ඒ අංශයෙන් වෙනත් අංශයකට මාරු වෙන්නත් පුළුවන්. නමුත් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. තරමක ඔය දින කීපයක් ගැටලුවක් මතුවේ. නමුත් ඒක ඒ තරම්ම ලොකු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. කරගෙන යෑමේ හැකියාව තියෙනවා. ප්‍රේම සම්බන්ධතාවවලදී තරමක් ගැටලු මතුවෙන්න පුළුවන්. විශේෂයෙන් මේ දැඩි මානසික පීඩාවක් එල්ල වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සුළු මතභේද අදහස් ගලපා ගැනීමේ තිබුණු දේවල් සමතයකට පත් කරගන්න පුළුවන්. එක අදහසකට එක අරමුණකට එන්න පුළුවන්. ගැටලුවක් එන්නේ නැහැ. ප්‍රේම සම්බන්ධය පවත්වාගෙන යන්න පුළුවන්. කොහොම වුණත් මේ මානසික පීඩනයක් නම් එල්ල වෙන්න පුළුවන්. ඒ නිසා බොහොම පරිස්සමට වැඩ කටයුතු කරන්න ඕන. ආවේගශීලීව කටයුතු කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. බොහොම පරිස්සමට ඉවසීමෙන් කටයුතු කරන්න ගැටලුවක් එන්නේ නැහැ. ඒ වගේම තමයි විවාහ කටයුතු වලදී අදහස් ගලපා ගැනීමේදී එහෙම නැත්නම් අදහසක් ස්ථිර කරගන්නට නොහැකි තත්ත්වයෙන් තිබුණා නම් ඒ අදහස ස්ථිර කරගන්නට පුළුවන්. يعني විවාහය දක්වා මේක ස්ථිර කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඒවට තිබුණු බාධක
බාධක අවහිරතා මගහැරෙන ලකුණු තමයි පෙන්වුම් කෙරෙන්නේ. කොහොමුණත් සාර්ථක විවාහයක් කරා යෑමට අවශ්‍ය පසුබිම සකස් කරගන්නට හැකි කාලයක් විදිහට තමයි තියෙන්නේ. ඒ වගේම තමයි අලුත් විවාහ යෝජනා ලැබෙන කාලයක්. විවාහ වෙලා ඉන්න අය අතරේ තරමක ගැටලු මතුවෙන්න පුළුවන්. මතභේද තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. කොහොමුණත් මේ මතභේද ඇති වෙන්නේ වැඩකට නැති මාතෘකාව ඔස්සේ. කොහෙවත් යන මාතෘකාව වැඩකට නැති මාතෘකා මේ වචන දෙකෙන් තුنين කෙලවර කරගන්න තියෙන දේවල් වචන දෙකෙන් තුنين කෙලවර කරගන්න නැතුව ඒවා ලොකු කතා බහක් දක්වා දුරට යනවා. නිසා ලොකු මේ ගැටලුවක් ඇති වෙන්නට ඉඩ කඩ තිබෙනවා. ඒ නිසා බොහොම ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා දෙපාර්ශ්වයෙන්. අඹු සැමියන් දෙදෙනා බොහොම පරිස්සමෙන් අදහස් සුවමාරු කිරීම වැදගත් වෙනවා. බොහෝ විට එක කටක් වැහුණා නම් හරි. කටවල් දෙකම එකවර ආරන්න කිව්වොත් තමයි ගැටලුවක් එන්නේ. ඒ නිසා බොහොම පරිස්සමටම ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න. ඒක වචන දෙකෙන් තුනෙන් කෙරවල කරගන්න පුළුවන්. සමගිය ආරක්ෂා කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි විදේශගත වෙන්නට බලාපොරොත්තු වෙන හිටියනම් ඒ අවශ්‍ය තොරතුරු හොයා ගන්න පුළුවන්. තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. කඩිනමින් ඒ තොරතුරු ලබා ගන්නට පුළුවන් විදේශ රැකියා, විදේශ සංචාර කටයුතු, ඒ වගේ මේ සංචාරක ශාස්ත්‍රයේ ආසිත කටයුත්තක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාවක් තියෙන කාලයක්. එහෙනම් සක්‍රීය මට්ටමින් මේකට වැඩ කටයුතු වෙලෙදෙන්න ඒ කටයුතු ඉක්මනින්ම සාර්ථක කර ගැනීමේ හැකියාව තියෙනවා. අධ්‍යාපන කටයුතු වලදී තරමක මානසික පීඩනයක් එල්ල වෙන්න පුළුවන්. විශේෂයෙන් මේ කාර්ය බහුල අවිවේකී ස්වභාවය, වියදම් අධික බව, නිතර කෙටි ගමන් බිමන් යෙදෙන අධ්‍යාපන කටයුතු වලදී කොහොම වුණත් ඒවා ලොකු පීඩනයකට තමයි ලක් වෙන්නේ. නමුත් ඒවා විඳදරා ගැනීමට හැකියාව තියෙනවා. කොහොම වුණත් ඔබ හිතර ගන්නට ඕනේ කොච්චර පීඩනයක් එල්ල වුණත් ඒකෙන් ලැබෙන ප්‍රතිඵල සාර්ථකයි කියන එක හොඳට මතක තියාගන්න ඕන. මොකද මේ දවස්වල කොච්චර කාර්ය බහුල වුණත් කොච්චර පීඩනයක් එල්ල වුණත් ඒ වගේ අනාගතය සඳහා හොඳ සාධනීය පිළිවෙලක් ලැබෙන බව මතක තියාගන්නට ඕනේ. ඒ වගේම තමයි ශරීර සෞඛ්‍ය ගැන හිතනකොට මේ මානසික පීඩනය සඳහා මනසට විවේකයක් අවශ්‍යයි. හිතට නිදහසක් අවශ්‍යයි. ඒ වගේම තමයි රාත්‍රියට සුවබර නිින්දක් අවශ්‍යයි. ඒ නිසා ඒ තුන ලබා ගැනීමට ඔබ හොඳටම උත්සාහ ගන්න. දවසට අඩුම තරමේ විනාඩි 10ක් 15ක් හරි භාවනාවක නිරත වෙන්න. රාත්‍රියට හොඳ නිින්දක් ලබා ගැනීමට කටයුතු කරන්න. ඒ වගේම තමයි ආහාර ද්‍රව්‍ය ගැන තෙල් කෑම, උෂ්ණ කෑම හොඳ නැහැ. එළවලු, පළතුරු, පලා වර්ග, කොළ කැඳ, ධාන්‍ය වර්ග, උඳු වලින් හදපු කැඳ, කොහිල කැඳ. ඒ වගේ දේවල් වලින් සෑහීමකටපත් වෙන්න සියලු කාරණා ඔබගේ ඉෂ්ට සිද්ධ වේවි. ආගමනුකූල කටයුතු වල යෙදෙන්න. උදේට හවසට අභිසම්විධාන පිරිත ශ්‍රවණය කරන්න. අභිසම්විධාන පිරිතෙන් බෝධි පූජාවක් හෝ දෙකක් විවේක පාඩුවේ කරගන්න. සියලු කාරණා සම්පූර්ණ වෙන ආකාරයක් තමයි පෙන්වුම් කරන්නේ වෘශ්චික ලග්න හිමියනි ඔබට.